විනාඩි කිහිපයක් තුළ දියත් කිරීමේ හැකියාව ඇති කිලෝමීටර් 1400කට හා මෙහෙයුම් පරාසයක් පවතින තනි මිසයිලයකට ලොව ප්‍රබලතම එයාර් ඩිෆෙන්ස් සිස්ටම් පවතින රටකට අභියෝග කරන්න පුළුවන් මිසයිල් වර්ග මොනවද කියලා ඔබෙන් ඇහුවොත් ලෝකයට දැනගන්න පුළුවන් මිසයිලයක් තමයි K-bar Shaken බැලිස්ටික් මිසයිලය. ඇමරිකානු සෙබළුන් තිදෙනෙකුට මරු කැඳ වූ ජෝදාන ඇමරිකානු හමුදා කඳවුරට පහරදීම සඳහා ඉරානය භාවිතා කළේ මේ K-bar Shaken බැලිස්ටික් මිසයිල තමයි. ක්‍රිස්තු වර්ෂ 628 K-bar යුද්ධය සිහිපත් කරමින් දැනට ලෝකයට නිරාවරණය කළ ඉරානයේ ප්‍රබලතම මිසයිල පද්ධතියට K-bar Shaken නම ලැබී තිබෙනවා. 2022දී IRGC යාෆෝස් එක විසින් මේ මිසයිලය ලෝකයට හඳුන්වා දෙද්දී එය යුද විශ්ලේෂකයන් අතර විශාල කතාබහක් ඇති කළා. කිලෝමීටර් 1450කට වැඩි මෙහෙයුම් පරාසයකට කිලෝග්‍රෑම් 550ක යුද ශීර්ෂයකින් පහර දිය හැකි K-bar Shaken බැලිස්ටික් මිසයිලය රුසියානු ස්කැන්ඩර් 1000 බැලිස්ටික් මිසයිලයට බෙහෙවින්ම සමානයි. සොලිඩ් ෆුවල් රොකට් මෝටර්ස් වලින් බලගැන්වන නිසාත් මොබයිල් ට්‍රන්ස්පෝර්ට් වෙහිකල් වලින් දියත් කළ හැකි නිසාත් මේ මිසයිලය විනාඩි කිහිපයක් වගේ ඉතාම කෙටි කාලයකින් දියත් කරන්න පුළුවන්. මැනවරබල් රීඑන්ට්‍රි වෙහිකල් යුද ශීර්ෂයකින් සන්නද්ධ K-bar Shaken මිසයිලය අවසන් අදියරේදී එයාර් ඩිෆෙන්ස් මිසයිල මගහරමින් ඉතාම වේගයෙන් ගුවන් පථය වෙනස් කරමින් නිවැරදි ඉලක්කවලට පහර දෙනවා. නූතන ගුවන් ආරක්ෂණ පද්ධතීන් බැලිස්ටික් මිසයිල් හඳුනා ගැනීම සඳහා ඉතාම දියුණු රේඩාර් ජාලත් ඒවා විනාශ කිරීම සඳහා දිගුදුර ඉන්ටර්සෙප්ටර් මිසයිලත් early warning system වලින් සන්නද්ධයි. ඒ හේතුව නිසා ඕනෑම බැලිස්ටික් මිසයිල් එකක සාර්ථකත්වය තීරණය කිරීමේදී එය දියත් කිරීමට ගතවන කාලය එහි ආරක්ෂණ හැකියාවන් ඉලෙක්ට්‍රොනික් වෝර්ෆෙයාර් ජෑමින් වලට ඔරොත්තු දීමේ හැකියාව සහ බැටල්ෆීල්ඩ් ටැක්ටික්ස් බලපානවා. K-bar Shaken මිසයිලය දෙස බලද්දී එහි අන්තර්ගත සොලිඩ් ෆුවල් ප්‍රොපෝෂන් සිස්ටම් මොබයිල් ලොන්ච් හැකියාව ඉලෙක්ට්‍රොනික් වෝර්ෆෙයාර් හැකියාවන් සහ ඉහළ මැනුවරබිලිටි එක නිසා එය කලාපයේ දැනට කම්බැට් ටෙස්ටඩ් සාර්ථක මිසයිලය බවට පත්වෙලා තියෙනවා. නූතන යුද පිටියේ වැඩියෙන්ම සැලකිල්ලක් දක්වන කාරණය තමයි ඕනෑම යුදෝපකරණයක පිරිවැය. මේ අති ප්‍රබල මිසයිලයේ නිෂ්පාදන පිරිවැයත් ඉතාම අඩුයි. මෙහි ඉහළ මැනුවරබිලිටි එක නිසා එක් K-bar Shaken මිසයිලයක් විනාශ කිරීමට ප්‍රතිමිසයිල විශාල ප්‍රමාණයක් අවශ්‍ය වීම මත එක් K-bar Shaken මිසයිලයක් නැවැත්වීමට එහි පිරිවැය වගේ කීප ගුණයක පිරිවැයක් ඇමරිකාවට දරන්න සිදුවෙනවා. අනිත් පැත්තෙන් ඇමරිකාවේ ප්‍රතිමිසයිල් ස්ටොක් ෆයිල්ස් නැත්තම් තොග ඉතාම ඉක්මනින් ෂේ වෙනවා. K-bar Shaken කියන්නේ ඉරානය දැනට ප්‍රසිද්ධ කරපු ප්‍රබලම මිසයිලය. අපි හැමෝම දන්නවා ඉරානය සතුව තවමත් ප්‍රසිද්ධ නොකරපු ගොඩක් රහස් තියෙනවා කියලා. ඒ අතර තවත් මීට වඩා ප්‍රබල මිසයිල තියෙන්න පුළුවන්.